හයි. ඉතින් ළමයි අද අපි යන්නේ අබුඩාබි වල ලස්සන පල්ලියක් තියෙනවා. අපි ඒ පල්ලියට යන්නේ. දැන් මම මේකප් එක නම් දාලා ඉවරයි. දැන් ඉතින් කොණ්ඩේ හදාගන්න විතරයි තියෙන්නේ. කොණ්ඩේ හදාගෙන අපි ගිහින් බලමු පල්ලිය මොන වගේද කියලා. මම මේක පාවිච්චි කරනවා. මේක වතිකා එකේ කර්ලින් hear වලට hair cream. මේක ගාන්න කලින් මුලින්ම වෝටර් ස්ප්‍රේ කරගන්නවා මොනා කරගන්නත් කලින්. මොකද කර්ලි hair එකක් තියෙන ගෑනු ළමයෙක් ඉතින් අනිවාර්යෙන් කොණ්ඩේ පොඩ්ඩක් වෙට් එකේ තියෙදි තමයි මොනවා හරි ගෑවම ඒක සෙට් වෙන්නේ. හරි. එතකොට මම මේක තමයි අද යූස් කරන්නේ. මේක මේ තියෙන වතිකා කියලා බ්‍රෑන්ඩ් එකේ කර්ලින් hair cream එක. මේකත් ගාගමු. ඒක ගෑවම සාමාන්‍යයෙන් පැය 48ක් තියෙනවා. කියලා තමයි මේකේ දාලා තියෙන්නේ. මෙන්න මේක ගාගන්න තියෙන්නේ එක. මේක වේලෙන්න තමයි සෙට් වෙන්නේ. මේක හොඳටම ඇති කොණ්ඩේට මේක විතරක්. ඒ වුණාට මම තව hair cream එකක් යූස් කරනවා. මේකට නම් මේ මාල් සුවඳක් තියෙන්නේ. මේකත් මම පොඩ්ඩක් ගන්නවා. අන්තිමට ගාප් එක නම් කර්ලි hair එකට නෙමෙයි, ඒක නිකන් hair cream එකක් විතරයි. මේ විදිහට තමයි සෙට් වෙන්නේ. මේක වේලෙදි තමයි ලස්සනට වෙන්නේ. වෝටර් එකක් ස්ප්‍රේ කරගමු. හරි, මේ විදිහට තමයි කොණ්ඩේ ඉන්නේ. වේලෙදිම පෙන්නන්න කොහොමද සෙට් වෙලා තියෙන්නේ කියලා. මේක මැච් වෙනවානේ. ඔක්කොටම කලින් මම මේ පොඩි ගිය සතියේ පොඩි බඩුවක් ගත්තා. ඒක වැඩ කරන්නේ නෑනේ. ඒක දැන් එක්ස්චේන්ජ් එකත් කරවන්න ඕනේ ගිහිල්ලා. ඔයාලට මම පෙන්නන්නද? ඉන්නවා පෙන්නන්න. මෙන්න මේකක් මම ගත්තා මිනිස් එකකින් ගත්තේ. ඒක මේ වැඩ කරන්නේ. වැඩ කරනවා කියන්නේ වැඩ කරනවා. ඒ වුණාට ෆෑන් එක කොච්චර charge කරලා තිබ්බත් මේ ගොඩක් මේ විනාඩියක් දෙකක් යද්දී ඕෆ් වෙනවා. එහෙම ඉතින් වැඩක් නැහැ. පාවිච්චි කරලා මම ඉතින් ඒකත් අරන් යනවා. ඒකත් මාරු කරගෙනම පියා බලනවා ගන්න පෙන්නන්න. දැක්කද ඒක ඕෆ් වෙනවා. ඉතින් මේ ෆෑන් එක වැඩක් නැහැනේ. හොඳටම charge කරලා තියෙන්නේ. ඒ උනට වැඩක් නැහැ ළමයි. අපි ඒකත් මාරු කරගමු. යන්නේ. එක්කෙනෙක් මෙයා තෝරනවා. අපි ෆෑන් එකක්ම ගන්න නැහැ. දැන් ඉතින් මෙතන හරියන මොනවා හරි දෙයක් බලලා ගන්නවා. ඒකට හරියන්නේ. හරිද? Excuse me, huh?
මේක ලා වැඩි නේ. බා මේක නම් හොඳයි. ඔව්. ඉතින් ළමයි මං ගත්තා ලිප්ස්ටික් එකක්. බලන්න මේක ලස්සනයි නේද? මෙයාගේ මේ අර ෆෑන් එකේ ප්‍රශ්නේ තියෙන හින්දා අපි ෆෑන් එක මාරු කරන්න ගියා. අන්තිමට ෆෑන් එක මාරු කරේ නෑ. ෆෑන් එක ගත්තෙත් නෑ. වෙන බඩු ටිකක් අරගෙන මොන ඊට වඩා දෙගුණයක විතරක් ගියා. ෆෑන් එකේ ගානට වඩා දෙගුණයක් විතර බඩු ගත්තා. එතනින් යාළුවනේ මගොල්ලෝ දන්නවා මේ ගෑනු ළමයි එක්ක shopping කරන්න ගියාම ඒ වගේ වෙනවා. ඒ වගේම ගත්ත දෙයක් ආය මාරු කරන්න ගියොත් ඒ වගේ ඊට වඩා ආයෙත් ගාන තව ගානක් යනවා. ඒක ඔතිය ඕගොල්ලන්ට හොඳ පාඩමක්. මේ මං කියන්නේ ඔගොල්ලොත් යනවා නම් එක පාරක් යන්න තියාගන්න, දෙපාරක් යන්න නම් තියාගන්න එපා. මං ගත්තේ ෆේස් සෙටින් ස්ප්‍රේ එකකුයි. අතකොට මං ගත්තා මං ගොඩක් කලින් ඉඳන් ගාන්නේ පොඩක් පර්පල් වගේ, පර්පල් නෙමෙයි ඔරෙන්ජ් කලර් වගේ ලිප්ස්ටික් ගගා හිටියේ දැන් අවුරුදු 2-3ක් තිස්සේ. දැන් මම ගත්තා පොඩ්ඩක් පින්ක් කලර් එකට හුරු එක. ඒකටම මැච් වෙන්න ප්ලස් එක. අපි දෙන වාහනේට ගිහලා නැග්ගත් එක්ක පල්ලි යන්න තා වෙලා තියෙනවා. ඉතින් පොඩි බඩගින්නකුත් තියෙනවා. මොන හරි කණ්ඩ ගන්න යන්නේ. මොනවද කියන්නේ බලමු. අර නෑ රායි. මම තමයි ගාන. අපි මේවා ගත්තා. අර මම ගාන. බටර් ක්‍රොසන් එකකුත් ගත්තා මගේ මූණ සයිස්. ඒක මාරු සයිස් නේ අද එක? දැස්සා ඒ හදත්තේ ඉන්නවා. මෙතන මේ පල්ලියක් තියෙනවා. මෙතන මෙයා ඉන්නවා. තා පේන්නේ බොඳයි. හමුවන කාණියේ කාන්තාවට දැඩි ඇදහිල්ලකින් සහ නොසලෙන අධිෂ්ඨානයකින් යුතුව තම මිහිරියේ සුලභ දේශා විශ්වාසයේ අරසකදී ඇය මුලින් නොවන විදේශික කාන්තාවක් වුණොත් ඇදී නිර්මාණික නමස මොකද මේ ඉන්නේ තණ්ඩට? කේක් කන්න. ඔයාට කේක් කන්නවලු. ඔයාට කේක් කන්නවලු. ඉතින් පූජාවත් ඉවරුණා. ඊට පස්සේ එලවුන්ස් කරලා කිව්වා මෙහෙම බර්ත්ඩේ එකක් නිසා සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා කියලා. අපි ඉතින් ඒකටත් සහභාගී වුණා. අලන්නද? අසල් සෑන්ඩ්විච් එකයි මාළු පානුයි කට්ලට් එකයි පිටාටයි. සෑන්ඩ්විච් එකේ මාරුයි. ඔව් සෑන්ඩ්විච් එක හොඳට හදලා දෙන්න. නෑ ඉතින් බඩත් පිරුණා. ඔබ ඔසක් කියන්නේ නෑ. අපි විදිපන්දම් පත්තු කරෙත් නෑ. දැන් අපි ඉන්නේ රීමෝල් එකේ නේ? ඉතින්ට ෆෝන් එකක් බලන්න. ඇත්ත?
මේ මෝලේ මාර ලස්සනයි. එන්න ගමු යන්න. බලමු ගිහලා බලමු. අපි බලමු දැන් iPhone වල කොහමද ගණන් යන්නේ කියලා. iPhone 18 එක එන්න පරක්කු වෙනවා. ආයෙමද? ඔව් මෙදාපාර එන්නේ නැහැ කියලා තියෙන්නේ. 2027 එළුවි. ආ. Sephora. Okay, I will give it to you. හරි අපි දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. යාකන්. කොහොමද එන්නේ? මම තව ෆෑන් එකක් ගත්තා. අපි shopping උත් කරා. දැන් අපි මේකේ හිටියා පැය කීයක් හිටියද? ඒක මාරයි. අත මාරතරනේ. අපි පැය කොහමද දෙකක් පැය භාගයක් හිටියොත් ඒක ගෙවන්න මේ shopping කරද්දි වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. ෆෝන් එකේ බැටරි 7යි තිබ්බේ. මේ නිසා ඉතින් මේ වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. ෆෝන් එක ඕෆ් කරගන්නත් බැහැනේ. හරි අපි දැන් ඒකත් ඉවරයි. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවා නම් එන්ජොයි කරා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. කැමති නම් subscribe කරන්න. අපි එන ආයේ තව වීඩියෝ එකකින් බයි බයි. ඉතින් අපිට පොඩි බඩගින්නකුත් ඇවිල්ලා දැන් ආවා කන්න. චිකන් සෑන්ඩ්විච් දෙකක් ගත්තා. චායි දෙකක් ගත්තා. හොඳයි.